ඔයාගේ WhatsApp එකට කාගෙන් හරි නාදුනන කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. ඔයා මේ කවුද කියලා දන්නේ නැහැ. හැබැයි ඔයා කෝල් එක ආන්සර් කරලා එහා පැත්තෙන් කවුරුත් කතා කරන්නේ නැති හින්දා ඔයා මේ කෝල් එක කට් කරලා දානවා. හැබැයි ඔයා දන්නවද ඔයා මේ කෝල් එක ආන්සර් කරපු තප්පරයට අනිත් පැත්තේ කෙනා ඔයාගේ IP ඇඩ්‍රස් එක අරගෙන ඉවරයි. වම් පැත්තෙන් WhatsApp එක වගේම දකුණු පැත්තෙන් මේ කම්පියුටර් එක හරහා යන data packets monitor කරන Wireshark කියන software එක දාගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මේ Wireshark කියන software එකේ මෙන්න මෙතන local IP address එකත් මෙන්න මෙතන Eastern කියන protocol එකත් add කරලා filter එකක් දාගෙන තියෙනවා. හරි. ඉතින් ඊළඟට තියෙන්නේ මෙන්න මේ විදිහට අදාළ target එකට voice call එකක් ගන්න. ඊට පස්සේ අදාළ target එක voice call එක answer කරනවන් ඉන්න ඕනේ. answer කරාට පස්සේ කැමති නම් මේ call එක cut කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ Wireshark software එකෙන් ගිහිල්ලා තියෙන data packets ටික analyze කරාට පස්සේ අදාළ target එකේ IP address එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන 175න් පටන් ගන්න IP address එක තමයි අදාළ victim ගේ IP address එක වෙන්නේ. කෙනෙක්ගේ IP address එකෙන් 100% නිවැරදිව ඒ කෙනාගේ රට වගේම ISP කවුද කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම law enforcement එකකට පුළුවන් ඔයාගේ IP address එක ISP ට දීලා මෙන්න මේ IP address එක assign කරපු router එක හෝ SIM එක මොකක්ද කියලා දැනගන්න. ඒ වගේම ඒ router එක සහ SIM එක register වෙලා තියෙන්නේ කාගේ නමටද කියලාත් හරියටම බලා ගන්න පුළුවන්. WhatsApp call එකේදී ඔයාගේ IP address එක අනිත් කෙනාට එළියට යන්න හේතුව තමයි WhatsApp ලා call quality එක improve කරන්න පාවිච්චි කරන P2P method එක. ඉතින් මේ P2P වලදී සිද්ධ වෙන්නේ අදාළ device දෙක direct connect වෙන එක. ඉතින් මෙන්න මේ විදිහට direct connect වුණාම මේ device දෙක අතර communicate කරන්න අදාළ IP address හොමාරු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට IP address එළියට යන එක නවත්තන්න ඕන නම් ඔයාලට පුළුවන් WhatsApp වල settings වල තියෙන protect IP address in calls කියන feature එක on කරලා දාන්න. ඉතින් අන්නේ feature එක on කරපුවාම සිද්ධ වෙන්නේ ඔයාගේ device එකෙන් ආව call එකක් ගත්තාම අතරමැදි server එකක් වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අතරමැදි server එකක් වැටෙන නිසා ඔයා call එකක් ගත්තාම call එක ලැබෙන පුද්ගලයාට සහ call එක ගන්න පුද්ගලයාට දෙන්නට පෙන්වන්නේ මෙන්න මේ server IP එක විතරයි.